2001 18 වෙනි MCQ ප්‍රශ්නේ. right? එතකොට මේකේ දීලා තියෙනවා දුර දෘෂ්ටිකත්වය කියලා. දුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ දුර පේනවා ළඟ පේන්නේ නැහැ. එයාගේ අවිදුර සෙන්ටිමීටර් 50ක් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ යාට පේන ළඟම දුර සෙන්ටිමීටර් 50යි 50ට මෙහා තියෙන දුරවල් පේන්නේ නැහැ. 25 පේන්නේ නැහැ. වස්තු දුර 25ක් වෙච්ච එකක් තියෙනවා. එතකොට ඒක පේන්නේ නැහැ. ඒකට මොකද්ද දාන්න ඕන කාචේ? ඉස්සල්ලාම මේකේ තේරුම් ගන්න ඕනේ 0.50යි අතර සෙන්ටිමීටර් තියෙන ඕනම එකක් මෙයාට පේන්නේ නැහැ. එහෙනම් ඒ අතර තියෙන ඕනම එකක ප්‍රතිබිම්බය හදන්න ඕනේ මෙයාට පේන සෙන්ටිමීටර් 50 ගාව. එහෙනම් මෙතන ඉස්සල්ලාම ඔයාලට ඔලුවට එන්න ඕනේ මෙයාට පේන්නේ 50 ඉඳලා ප්‍රතිබිම්බ දුර v සෙන්ටිමීටර් 50ක් වෙන්නේ. එතකොට මෙයාගේ ප්‍රතිබිම්බය තියෙන්නේ ඇත්තටම වස්තුව තියෙන්නේ u 25 දී. එහෙනම් මේකට අදාළ නාභි දුර කොච්චරද? කාච සූත්‍රය. එතකොට f හොයන්නනේ යන්නේ. ඒ හින්දා f ට ධන ඍණ දාන්නේ නැහැ. f ට ධන ඍණ දාන්නේ නැහැ. එතකොට ඔයාලා දන්නවා right මේක දැන් මොන කාචයක් වුණත් වෙන්න පුළුවන්. ඒකට මේ පැත්තේ තියෙනවා සෙන්ටිමීටර් 50ක් දුරින් v හැදෙන්න ඕනේ. u තියෙන්නේ 25කින්. right එතකොට මේ දෙන්නම එකම පැත්තේ ඉන්නේ මෙන්න මේ පැත්තටයි එන්නේ. එතකොට ලකුණු සම්මුතියේ මේ දෙන්නම ධන වෙනවා. uv. ඒක තේරුම. එතකොට මෙයාට 1/50 අඩු කිරීම v 1/25 සමානයි 1/f කියලා එනවා. මේක තියෙන්නේ O level සරල සමීකරණයක් විසඳන්න. එතකොට මම මෙයාව දෙකෙන් වැඩි කරලා මෙයාවත් දෙකෙන් එතකොට 1/50 සමාන අඩු කිරීම 2 බෙදීම 50 සමානයි 1/f. එතකොට මෙතනින් එන්නේ මේක සුළු කරාම ඍණ මෙන්න මෙයා. එතකොට මෙතනින් මට f ගන්න පුළුවන් ඍණ 50යි කියලා. එතකොට නාභි දුර 50ක් වෙච්ච කාචයක් දාන්න ඕනේ. ඊළඟ එක නාභි දුර ඍණ වුණා. නාභි දුර ඍණ වෙන්නේ උත්තල එහෙම නැත්නම් අභිසරණ කාචවල. එහෙම බැලුවාම මේක උත්තරේ 3 වෙනවා.